ආයුබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සතුරු මිතුරු අදහස් දක්වන සියලුම යාළුවන්ට හදවතින්ම ආදරෙයි. ඒට හේතුව තමයි යම් කෙනෙක්ට හොඳක් ලෙස දකින දේ තවත් කෙනෙක්ට නරකක් ලෙස දකින්න අයිතිය තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් ඔවුන්ට තිබෙනවා. ඒට ගරු කළ යුතුයි. එයයි ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් නමුත් යාළුවනේ යම් ක්‍රියාවක් යම් ප්‍රකාශයක් ඔබ සිදු කරද්දී ඔබගේ හෘද සාක්ෂියට 100%ක් එකගව ප්‍රකාශ කරන්න ක්‍රියාව කරන්න. එයයි වටිනාකමක් තිබෙන්නේ. මේ වීඩියෝ කරන්න ගත්තේ යාළුවනේ මම අද වර්තමානයේ මාධ්‍ය දැක්කහම කනගාටුදායකයි. ඒට හේතුව තමයි සමහරක් අය ප්‍රකාශ කරන්නේ මැරිලා ඉපදුනා වගේ. 2022 වර්ෂයක් පසු කරේ නෑ වගේ. මේ 2022 වර්ෂය උඩින් පාත් වුණු වර්ෂයක් නෙවෙයි යාළුවනේ. ඒට හේතුව තමයි ඊට පෙර දශක ගණනාවක් වර්ෂ දශක ගණනාවක් පාලනය කරපු පාලකයන් සමහරක් පාලකයන් හැමෝම නෙවෙයි සමහරක් පාලකයන්ගේ දූෂිත ක්‍රියාවන් ඒ වගේම අදක්ෂ පාලනය තන්ත්‍රයන් ඔස්සේ තමයි මේ වර්ෂය ගොඩ නැගුණේ. සියලුම මහජනතාවට දුප්පත් පොහොසත් උසස් පහත් කිසිදු බලය ඇති බලය නැති කිසිදු තත්ත්වයක් නැතුව සියලු දෙනාටම මාර විදිහටම දුකක් ගෙන දුණු වර්ෂයක් තමයි 2022 වර්ෂය. එය හා සමානව මේ 2026 ගලපන්න හදනවා සමහර කුහක පුද්ගලයන්. සැඟවී සිට තමන්ගේ පුද්ගලික අරමුණු තමන්ගේ පුද්ගලික වාසිතකා මෙතෙක් රටේ හිටපු ඒ යම් පුද්ගලයන් ඔවුන් දැන් අලු ගසා දමින් එළියට ඇවිල්ලා මහජනතාව නොමග යවන ප්‍රකාශ කරනවා 2026 වර්ෂයත් 2022 වර්ෂයට සමාන කරලා. ඒ ගැලපෙන්නේ ඒ ඇත්තරම ගැලපෙන්නේ නැති ප්‍රකාශ. අපි ඒවට රැවටෙන්න අවශ්‍ය නැහැ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මේ වර්තමානයේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ ජනාධිපතිතුමා පත්වන්නේම රටේ නීතිය සාමය රැකලා හැමෝටම නීතිය එකසේ රැකලා සියලුම පුරවැසියන් රටේ පොහොසත්ම පුරවැසියන් බවට පත් කරන තමයි එතුමාගේ ඒකායන අරමුණ. හෘද සාක්ෂි අරමුණත් එකමයි. ඉතින් ඒ නිසා එතුමා ඇතුළු මේ ආණ්ඩුවේ කණ්ඩායම කරන යන වැඩපිළිවෙලට අපි සහයෝගය දක්වන්න ඕන. කුහකත්වයක් පෙන්වන්න හොඳ නැහැ. එතුමාලා ඇත්තටම රටේ ජනතාව වෙනුවෙන් මේ වැඩ කරන්නේ. ඇත්තටම පුද්ගලිකත්වයක් දක්වන අපිට පේන්නේ නැහැනේ. හෘද සාක්ෂි අනුව අපි කතා කරමු. ඉතින් එහිදී කියනවා එතුමාලාගේ වැඩපිළිවෙල රජයේ උසස් නිලධාරීන් ඒ වගේම රජයේ සේවකයන් එකතු වෙලා ඒ ගොඩනගන්න හදනවා. එතුමාලාටත් විශේෂ ස්තුතිය ප්‍රකාශ කරනවා ඒ රජයේ නිලධාරීන්ට. ඉතින් මේ වෙලාවේ රටවැසියන් වශයෙන් අපි අර කුහක සුළු පිරිසකගේ වාසිය දක්වා වුන් මේ රටේ ජනතාව වැඩි ජනතාවක් නොමග යවන්න යන මේ ප්‍රකාශන මේ මාධ්‍යන ප්‍රකාශන අපි පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඕන ප්‍රතික්ෂේප කරන්න ඕන. ඉතින් ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ කණ්ඩායම මේ රජයේ ප්‍රධාන නිලධාරීන් ඒ වගේම රජයේ සේවකයන් මේ රට කළමනාකරණය කරලා මේ කරගෙන යන වැඩපිළිවෙලට අපි රටවැසියන් වශයෙන් සතුටු වෙන්න ඕන. එයාලට ස්තුතිවන්ත වෙන්න ඕන. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න. මේ ලෝකේ උද්ගත වෙලා තිබෙන මේ යුදමය තත්ත්වය අපේ රටට බලපාන එක අවම කරගනිමින් අපේ රට පොහොසත් රටක් කරන්න ඉදිරියට කරන යන වැඩපිළිවෙලට ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ කණ්ඩායමට සහයෝගය දක්වමු. උන්ට හයියක් යමු කියලා ඔබ සැමට ආරාධනා කරමින් මගේ මේ අදහස් දැකීම අවසන් කරනවා. ඔබට සුබ අනාගතයක්. ස්තුතියි.